ඔන්න අපි දැන් දිවුරුන් ප්‍රකාශය කියනවා. දිවුරුන් ප්‍රකාශය හොඳට බලා ගන්න අවශ්‍ය තැන් ටික අපි කියනවා. දැන් මෙයා කියනවා මේ කරුණු 1 2 3 වශයෙන් මෙහෙම දක්වාගෙන එනවා. මේ ඒකේ මුල් හරියද එයා කියන්නේ අපි මේකට ගියා මට මෙතනට එන්න කිව්වා කොහොම ගියා කියලා. ඒකේ මුල් හරිය මෙන්න මෙහෙම තියෙනවා. හරිද? ඔන්න. මම මේ කියන මා ප්‍රකාශ කර සිටින්නේ මාගේ ප්‍රකාශය සටහන් කරමින් සිටින අතරතුර මාගේ ප්‍රකාශය සටහන් කරගන්නා ලද නිලධාරියා ප්‍රකාශය සටහන් කරමින් සිටි කාමරයෙන් පිටතට ගොස් නැවත පැමිණස පොඩ්ඩක් යනුවෙන් මට කතා කර එකී විමර්ශනාංශයේ පිහිටා තිබූ ගොඩනැගිල්ලේ 3 වෙනි වහලෙන් පිටතට රැගෙන ගොස් විදුලි සෝපානයෙන් මා එම ගොඩනැගිල්ලේ 1 වෙනි මහලට රැගෙන ගිය බවත් ඔන්න 3 වෙනි තට්ටුවේ ඉඳලා පල්ලෙහා තට්ටුවට යන ගමන් මා සමග නිලධාරීන් දෙදෙනෙකු ගිය බවත් යන අතරතුර විදුලි සෝපානයේ තුලදී මා සමග ගිය එක් නිලධාරියෙක් ඔය බයිලා කියලා හරියන්නේ නැහැ. අපට ඕන දේ කියන්න නැත්නම් ඇරෙස් කරන්න වෙනවා යනුවෙන් ප්‍රකාශ කළ බවත් මේ ඇවිල්ලා 3:12 වෙනිදා. හරිද? එවිට මා සිද්ධ වුණු දේ තමයි මම කියන්නේ. මම බයිලා කියන්නේ නැහැ කියලා එයා කිව්වා කියලා එයා මේ දිවුරුන් ප්‍රකාශය කියනවා. ඒ කියන්නේ මේ කවුද මේ කියන්නේ? කපිල චන්ද්‍රසේකර. කපිල චන්ද්‍රසේකර කියන්නේ. ඒ කියන්නේ එයාට යම් බලපෑමක් සිද්ධ කරලා තිනවා. එතන හිටපු නිලධාරීන්ගේ සිට. මේ තියෙන්නේ මෙන්න මේක තමයි දිවුරුන් ප්‍රකාශයේ තියෙන කතාව ටික. මේ අපි මේ කියන්නේ. හරිද? ඔන්න ඊට පස්සේ හතරවෙනි කරුණ විදිහට එයා දක්වනවා මේ කළු කලිසමක් සහ අපි මැද්දෙන් උපුටා ගන්න මේ කළු කලිසමක් සහ කළු ටයිපටියක් පැළඳ සිටි අල්ලස් සහ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් වරයා වන රංග දිසානායක මහතා මා සිටි කාමරයට පැමිණි බවත් එවිට මා සිටගත් බවත් ඔහු කාමරයට පැමිණෙන විටම මාගෙන් මාව දන්නවා නේද කියා ඇසූ බවත් මම එවිට ඔව් සර් යනුවෙන් පැවසූ බවත් ඔහු මා අසල වූ පුටුවේ වාඩි වී මාහට වාඩි වෙන ලෙස දැන්වූ බවයි. ඔව් දැන් මේ රංග දිසානායක කියද්දී ඔයගලන්ට මතක් වෙන්න ඕනේ මේ කවුද මේ රංග දිසානායක කියන්නේ? එතුමාගේ පත්වීම සිදු වෙද්දී මොකද්ද මේ රටේ ඇතිවෙච්ච තත්ත්වය කියන එක දැන් මේ ඔළුවට දාගන්න අහන් ඉන්න සියලු දෙනාගේ ඔළුවට දැන් මේක නව කතාවක් වගේ. හරිද? මේක නව කතාවක් වගේ. ඔන්න අපි මෙතනින් මේක කියාගෙන යනවා අවශ්‍ය ටික. හරි. ඔන්න ඊට පස්සේ යාගේ හැල්ල කියලා තියෙනවා මෙයා ඉදිරියේ මම මෙහෙමයි මම රංග දිසානායක අරක මේක කියලා පම්පොරි ගහලා තියෙනවා. පම්පොරි ගහලා තියෙනවා. ඊට පස්සේ රයිට් මා ප්‍රකාශ කර සිටින්නේ මේ 6 වෙනි කරුණ විදිහට මෙන්න මේක තියෙනවා. මා ප්‍රකාශ කර සිටින්නේ ඉන් අනතුරුව එකී රංග දිසානායක මහතා තර්ජනාත්මක ස්වරයෙන් මා අමතා මේ ඔයාගේ අන්තිම chance එක මීට සති 2-3කට කලින් මේ වගේම කෙනෙක් ආවා. තමුණුත් දන්නව ඇතිනේ කවුද කියලා. කවුද මෙතන ඊට කලින් ආවේ? දන්නේ නැත්තම් මං කියන්නම්. ඒ කෙහෙලියගේ නඩුවේ කෙනෙක් මිනිහට මම chance 2ක් දුන්නා. ගත්තේ නෑ. මිනිහට මොකද මේ ඉන්ඩයිට්මන්ට් කියලා තියෙන්නේ. ඉන්ඩයිට්මන්ට්. ඔව්. දෙන දවසට කලින් මිනිහා එල්ලිලා මැරුණා. හරිද? දැන් ඔයාලට මේ ප්‍රවෘත්ති මතක් කරන මෑත කාලේදී මේ කෙහෙලිය ඩබුපැල්ලගේ නඩුව සම්බන්ධව සාක්ෂිකරුවෙක් එල්ලී මැරුණා. ඔව් ඒක දැන් ඒ කියන්නේ දැන් මේ එළි වෙනවා ඒ එල්ලී මැරීමට හේතුවත් මේ ආකාරයෙන් පීඩනයට ලක් කිරීම. තමුන්ගේ එකේ ඉන්න අය මම දන්නවා. මහ එකාගේ නමයි පොඩි එකාගේ නමයි කියනවා. මේ අපි හිතින් දාලා අතින් දාලා කියනව නෙවෙයි. මේ තියෙන්නේ දිවුරුන් ප්‍රකාශයේ කපිල චන්ද්‍රසේකර සටහන් කරපුවා. ඒ කියන්නේ අධිකරණයට දිවුරා පොරොන්දු වෙමින් ලබා දෙන ලියවිල්ලක්. ඔව් ඔන්න කියනවා. මහ එකාගේ නමයි පොඩි එකාගේ නමයි කියනවා. අනික තමුන්ගේ වයිෆ් ගැන යනුවෙන් බ්ලා 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 ටිකක් පවසලා තියෙනවා. ඒක මේකේ සඳහන් කරලා නැහැ. පැවසූ බවත් එවිට මා ඔහුගේ මුහුණ දෙස බලා සිටි බවත් එවිට ඔහු ඇයි තේරුම් නැද්ද මහින්දයි නාමලුයි ගැන කියනවා. අන්න ඔක තමයි වැඩේ. ඇයි තේරුම් නැද්ද කියලා ආයි කියලා තියෙනවා. හරිද? මම ජුඩිෂරි එකෙන් මෙතනට ආවේ සුද්ධ කරලම දාන්න. ඒක මං කරනවා මේ chance එක ගන්නවා. නැත්තම් ඉතින් තමුන්ටත් අර මිනිහා කරගත්ත දේ බෙල්ලේ වැලදා ගන්න තැනට මම වැඩ කරනවා. මචං මේක මරණ තර්ජනයක්. හරිද? යනුවෙන් තර්ජනය කර ඔහු කාමරයෙන් පිටව ගිය බවයි. දැන් කවුද මේ තර්ජනය කරන්නේ? රංග දිසානායක. කාටද මේ තර්ජනය කරන්නේ? කපිල චන්ද්‍රසේකරට. කපිල චන්ද්‍රසේකර කවුද? ඔය දැන් ඕකට ඔය ශ්‍රී ලංකන් එකේ මේකට අත්තරන් ගොඩගෙන ඉන්න මිනිස්සයා. හරිද? අපිට එයාගේ දූෂණ චෝදනාව සම්බන්ධ අපිට ප්‍රශ්න කරන්න යන්නේ නැහැ. ඒක අධිකරණයේ තියෙන වැඩක්. හැබැයි අපි මේ ප්‍රශ්න කරන්නේ මේ නිවුස් එකේ ගියපු එකයි මේ ඇත්තටම මේ දිවුරුන් ප්‍රකාශයේ තියෙන එකයි වෙනස. හරිද? එතකොට නිවුසුත් ගහනකොට පොඩ්ඩක් බලලා ගහන්න ඕන. ඔන්න ඊට පස්සේ හරිද? ඊට පස්සේ 7 වෙනි කරුණ විදිහට මෙන්න මෙහෙම තියෙනවා.
මා ප්‍රකාශ කර සිටින්නේ ඉන් පසු මා සමග පැමිණි නිලධාරීන් දෙදෙනා නැවතත් මා තුන්වෙනි මහලට රැගෙනගෙන යන අතරතුර ඒ කියන්නේ වැඩේ කිව්වට පස්සේ තර්ජනය කරාට පස්සේ නැවත උඩට ගෙනහිල්ලා මෙන්න මෙහෙම මාගේ නීතිඥවරයාගෙන් මම උපදෙස් ලබා ගැනීමට අවශ්‍ය බව නිලධාරීන්ට දැනුම් දුන්න විට ඔයා ප්‍රකාශය දෙන ගමන්නේ තාම ඉන්නේ ඒ හින්දා ඉවර වෙනකන් නීතිඥ මහත්තයා හම්බෙන්න දෙන්න බෑ. මොකද එයාට අවශ්‍ය වෙලා තියෙනවා මේක කියන්න. හරිද? මේ අපහසුතාවය කියන්න. එතකොට ප්‍රකාශය දෙනකන් හම්බෙන්න බෑ කියලා තියෙනවා. එතකොට නීති උපදෙස් ගන්න බෑ. ඒ අතරතුර. එතකොට මේක තමයි ප්‍රධානම කෑල්ල. හරිද? මේක තමයි මේකේ ක්ලයිමැක්ස් එක. හරිද? ඔන්න තේරුම් ගන්න. මා ප්‍රකාශ කර සිටින්නේ ඉහත තර්ජනය කිරීම හේතුවෙන් අල්ලස්සා දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් රූපවාහිනියේ සිදු කරන ලද කතා ඇසීමෙන් ඔහු හරිදේ කරන කෙනෙකු යයි මාගේ සිතේ ඇඳී තිබූ ප්‍රතිරූපය නැති වී ගිය බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සිදු කරන ලද බලපෑම සහ තර්ජනය හේතුවෙන් මා බයට සහ තැතිගන්මට ලක් වූ බවත් හරිද මාහට මාගේ ජීවිතය එපා කරවා මාහටද එල්ලී මියයාමට තරම් මාගේ සිතට දරාගත නොහැකි පීඩනයක් අල්ලස්සා දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් එල්ල කරනු ඇති බවට වූ බය නිසා මාගෙන් ප්‍රකාශය ලබාගත් නිලධාරියාට අවශ්‍ය ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේද පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේද මාගේ බිරිඳගේද නම් ඇතුළුව එම ප්‍රකාශය ලබා දුන් බවයි.